හෙලෝ යාළුවනේ, අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවති පළවෙනි 20-20 තරගය ගැන. මේ තරගය පැවැත්වුණේ දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉතින් මේක දිවා තරගයක් විදියට තමයි පැවැත්වුනේ. මේක පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ 20-20 තරගාවලියේ පළවෙනි තරගය. දඹුල්ලේදී පැවති මේ තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වාර්තා ගොඩක් අලුත් කරමින් ක්‍රීඩකයාවන් ගොඩකගේ දක්ෂතාවයන් මැද ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ ගැන අපි විස්තර සියලු වාර්තා කතා කරමු. අපි තරගය ගැන සම්පූර්ණ ස්කෝ කාඩ් එකක් මුලින්ම කතා කරලා ඉමු. ඉතින් කාසි වාසිය ගත්තොත් කාසි වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තමයි ලබා ගන්නේ. ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අනුව පාකිස්තාන කාන්තා කණ්ඩායම තමයි මුලින්ම පන්දුවට පහර දෙන්න පිටියට පිවිසෙන්නේ. පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 176ක් ලබා ගන්නේ කඩලු 7කට. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වන්නේ ආරම්භක ප්‍රතිකාරණීය ශවාල් සුල්ෆිකර්. ඇය පන්දු 41කින් ලකුණු 63ක් ලබා ගන්නේ 4 පාරවල් 10ක් සහ 6 පාරවල් 1ක් සමගින්. ස්ට්‍රයික් රේට් එක 153ක් විදියට දක්වන්න පුළුවන්. දෙවැනියට වැඩිම ලකුණු ලාභිනිය වන්නේ පාකිස්තාන කණ්ඩායමේ නායිකාව මොනිබාලි. ඇය පන්දු 24කින් ලකුණු 42ක් ලබා ගන්නේ 7 පාරවල් 9ක් සමගින්. ඇයගේ ස්ට්‍රයික් රේට් එක 175ක් විදියට දක්වන්න පුළුවන්. ඊළඟට එමාන් නසීර් පන්දු 27කින් ලකුණු 21ක් ලබා ගන්නවා. අයිෂා සෆාර් පන්දු 11කින් ලකුණු 17ක් ලබා ගන්නේ 6 පාර 2ක් සමගින්. ඇයගේ ස්ට්‍රයික් රේට් එක 154ක් විදියට දක්වන්න පුළුවන්. ඊළඟට සයි රජබින් පන්දු 8කින් ලකුණු 13ක් ලබා ගන්නවා. අනිත් පිටිකරුවන් කිසිම දෙනෙක් ලකුණු 5කට වඩා ලබාගෙන නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායමට අමතර ලකුණු 10ක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන් 176ක් ලබා ගන්නේ කඩලු 7කට. රන් රේට් එක 8.8ක් තියාගෙන පන්දු වාර 20 අවසානයේදී ඔවුන්ගේ කඩලු බිඳ වැටීම දෙස බැලීමේදී පළවෙනි කඩලු ලකුණු 66 දී බිඳ වැටෙන්නේ මුනිබා අලි, දෙවෙනි කඩලු ලකුණු 127 දී තමයි බිඳ වැටෙන්නේ. හොඳ පාර්ට්නර්ෂිප් දෙකක් තිබිලා තියෙනවා එතන. ඔවුන්ගේ පළවෙනි කඩලු වල පන්දු 39කින් ලකුණු 66ක සම්බන්ධතාවය මුනිබා අලි සහ ශවල් සුල්ෆිකර් අතර සහ දෙවෙනි කඩලු වෙනුවෙන් පන්දු 51කින් ලකුණු 61ක සම්බන්ධතාවය පවත්වන්නේ ශවල් සුල්ෆිකර් සහ එමාන් නසීර් අතර. ඉතින් වෙන කිසිම පිටිකරුවන් දෙදෙනෙක් අතර ලකුණු 26කවත් පාර්ට්නර්ෂිප් එකක් පවත්වලා නැහැ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යැවීම ගැන කතා කරොත් හොඳින්ම පන්දු යවලා තියෙන ක්‍රීඩිකාව වන්නේ කවිෂා දිල්හාරි. ඇය පන්දු වර 4ට ලකුණු 36ක් ලබා දෙමින් කඩලු 2ක් දවා ගැනීමට සමත් වෙලා තිබෙනවා. ඇය දවාගෙන තියෙන්නේ එමාන් නසීර් සහ එයිමාන් ෆාතිමාගේ කඩලු. ඒ වගේම කාව්‍යා කාවින්දි, සුගන්ධික කුමාරි සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් ලබාගෙන තියෙනවා. චමුදි ප්‍රබෝධාගේ පන්දු වර 4 ලකුණු 29කට සීමා කරමින් පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය ශෆාල් සුල්ෆිකාර්ගේ කඩුල්ල ලබා ගන්නවා. චමරිට සහ රශ්මිකා සෙව්වන්දිට මේ තරඟෙදී කඩුල්ල ලැබෙන්නේ නැහැ. මේ විදියට තමයි අපිට දක්වන්න පුළුවන් වෙන පාකිස්තානයේම ඔවුන්ගේ ඩොට් බෝල්ස් පර්සන්ටේජ් එක 138ක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම පවර් ප්ලේ එකේ ඔවුන් ලකුණු 64ක් ලබාගෙන එක් කඩුල්ලක්වත් දැවියන්නේ නැතුව මැද පන්දු වාර ටිකේදී ලකුණු 69කට කඩුළු 3ක් දෙවි කියලා තියෙනවා. ඒ වගේම අවසාන පන්දු වාරවලදී 43ක් ලබාගෙන කඩුළු 4ක් දෙවි. ඒ වගේම චමිදු ප්‍රබෝධා ගැන කතා කරන්න ඕනේ. ඇයට තාම අවුරුදු 17ක් විතරයි වෙන්නේ. ඇය මේ තරඟයේදී තමයි ඇයගේ පළවෙනි 20 ජාත්‍යන්තර තරඟය ක්‍රීඩා කරන්න. ඉතින් හොඳ පන්දු යැවීමක් ක්‍රීඩා කරනවා. ඒක කඩුල්ලක්ද ලබා ගැනීම පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනියගේ ජාත්‍යන්තර පිටියට ඇය එන්නේ අන්ඩර් 19 තරඟාවලි වලදී ගොඩක් හොඳ දක්ෂතා පෙන්නුම් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 177ක් ලැබෙන්නේ පන්දු වාර 20කින් ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට. එතනදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ එකම එක ක්‍රීඩිකාවක් ගැන සහ අපේ නායිකාව චමරි ගැන විතරයි. මොකද අනිත් කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 12ක්වත් ලබා ගන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාරණීය ලෙස පිටියට පිවිසෙන්නේ ඉමේෂා දුලානි සමගින් චමරි අතපත්තු. චමරි නායිකාව රැස් කරන්නේ පන්දු 22කින් ලකුණු 39ක්. ඇයගේ ඉනිමට 4 පාරවල් 5ක් සහ 6 පාරවල් 2ක් ඇතුළත් වෙනවා. ස්ට්‍රයික් රේට් එක 177ක් විදියට දක්වන්න පුළුවන්. ඇද වීයන්නේ ලකුණු 78ක් විදියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුර සටහන් වෙලා තියෙන විට විශ්මුගුණරත්න අංක 3 ප්‍රතිකාරණීය ලකුණු 3ක් පමණ ලබා ගන්නේ. හර්ෂිතා ලකුණු 7යි, කවිෂා දිල්හාරි පන්දු 14කින් ලකුණු 11ක් ලබා ගන්නවා. ඊට පස්සේ නිලක්ෂික අදිසිල්වා නැවත වතාවක් ලෝක කුසලානයෙන් පස්සේ සාර්ථක වෙමින් හොඳ අවසානයක් ලබා දෙනවා. පන්දු 4කින් ලකුණු 9ක් ලබාගෙන 4 පාරවල් 1ක් සමගින් ඇයගේ ස්ට්‍රයික් රේට් එක 225ක් විදියට දක්වන්න පුළුවන්. ඉතින් අංක 1 ප්‍රතිකාරණීය කියන ආරම්භක ප්‍රතිකාරණී ඉමේෂා දුලානි විශේෂයෙන්ම ඇය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පන්දු 64කින් ලකුණු 101ක් ඇය ලබා ගන්නේ 4 පාර 17ක් සහ 6 පාර 1ක් සමගින්. ස්ට්‍රයික් රේට් එක 157ක් විදියට දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැඩිම ලකුණු සම්බන්ධතාවය චමරි අතපත්තු සමගින් ඉමේෂා දුලානි තමයි පළවෙනි කඩුල්ලට පිටවන්නේ පන්දු 43කින් ලකුණු 78ක්. දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 12ක්. ඒ වගේම තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක පාර්ට්නර්ෂිප් එකක් පවත්වනවා. හතරවෙනි කඩුල්ල වෙනුවෙන් නැවත වතාවක් ඉමේෂා දුලානි සමගින් කවිෂා දිල්හාරි පන්දු 36කින් ලකුණු 52ක සම්බන්ධතාවය පිහිටනවා. ඉන් අනතුරුව පස්වෙනි කඩුල්ල වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා සහ ඉමේෂා දුලානි පන්දු 5කින් ලකුණු 10ක සම්බන්ධතාවයක් පිහිටුවමින් තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යනවා. ඉතින් පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීම දෙස බැලීමේදී නාශ්‍රා සන්දු ඇගේ පන්දු වාර 4 ලකුණු 25කට සීමා කරමින් කඩලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා. ඇය ලබා ගන්නේ චමරි අතපත්තුගේ සහ හර්ෂිතා සමරවික්‍රමගේ කඩලු. හේහානි සමගින් හම්නා බිලාල් කඩලු 1 බැගින් ලබා ගන්නවා.
පවර් ප්ලේ එකේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67ක් එක් කඩුවක්වත් නොදී ලබා ගන්නවා. මිඩල් ඕවර්ස් වලදී ලකුණු 79ක් කඩුළු 3කට ලබා ගන්නවා. ෆයිනල් ඕවර්ස් වලදී ලකුණු 31ක් ලබා ගන්නේ එක් කඩුල්ලක් දෙවි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ එක් පන්දු වාරයක් ඉදිරිව තිබියදී ලකුණු 177ක් ලබා ගන්නේ කඩුළු 4ක් පමණක් දෙවි. ඒ අනුව ඔවුන් කඩුළු 6කින් තමයි තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දු 6ක් ඉතිරිව තිබියදී. ඉතින් මේක ඇත්තටම විශිෂ්ට ජයග්‍රහණයක්, වාර්තා ගොඩක් අලුත් කරපු තරගයක් කියලා කියන්න පුළුවන්. අපි වාර්තා එකින් එක බලමු. මේක තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ 20 තරගයක වැඩිම සාර්ථක ලකුණු හඹායෑම. ඉතින් මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම එක ඉනිමකදී 20 තරගයකදී ලබාගත් වැඩිම ලකුණු ගාන ගත්තොත් ඒක 191ක් කඩලු 6කට දෙවැනි ඉනිමකදී ලබාගන්නේ ඒ 2025 දෙසැම්බර් 28 ඉන්දියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරගයකදී ලකුණු 222ක් හඹා යෑමේදී තමයි 191ක් ලබාගෙන ලකුණු 30කින් ශ්‍රී ලංකාව තරගය පරාජයට පත් වෙන්නේ. ඉතින් ඒ අනුව ඒක ලකුණු හඹා යෑමකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වුණාට ඒක සාර්ථකම ලකුණු හඹා යෑම කියලා කියන්න බෑ. මොකද ඒක තරගය පරාජයට පත් වෙච්ච නිසා. නමුත් මේක තමයි 2009 වසරෙන් ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වුණ සාර්ථකම වැඩිම ලකුණු හඹා යාම තමයි මේ ලකුණු 177. ඒ වගේම ඉතිහාසයේ ඔක්කොම ගත්තොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක ඉනිමකදී දෙවැනි ඉනිම වෙන්න පුළුවන්, පළවෙනි ඉනිම වෙන්න පුළුවන් ලබාගෙන තියෙන හතරවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේම මෙම තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 353ක් කණ්ඩායම් දෙකම වාර්තා කරනවා. මේක තමයි මේ කණ්ඩායම් දෙක 20 තරගයකදී මුළු තරගයේදීම වාර්තා කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේ මෙම තරගයේ වීරවරියට හිමි සම්මානය හිමි වෙන්නේ ඉමේෂා දුලානේට ඇයගේ ශතකය නිසා. ඒ වගේම ඉමේෂා දුලාන ඉතිහාසයට එකතු වෙනවා ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ චමරිය අතපත්වට පස්සේ 20 ජාත්‍යන්තර ශතකයක් ලබා ගනිපු එකම ක්‍රීඩිකාව විදියට පත් වෙමින්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල දැනට 20 ශතක ලබාගෙන තියෙන්නේ චමරි සමගින් ඉමේෂා විතරයි. චමර මේ වන විට 20 පිටියේ ශතක 4ක් ලබාගෙන තියෙද්දී මේ ඉමේෂා දුලානිගේ මංගල 20 ශතකය. ඉමේෂාට තාම අවුරුදු 24යි වෙන්නේ. ජෝන් ක්‍රීඩකින් දක්ෂතා දක්වන එක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් විදියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එකට අපිට කියන්න පුළුවන්. ඉමේෂා මින් පෙර අර්ධ ශතක දෙකක් ලබාගෙන තියෙනවා 20 පිටියේ. ඒ වගේම 20 ජාත්‍යන්තර පිටියේ ඇගේ සාමාන්‍ය 33ක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රයික් රේට් එක 115ක් විදියට දක්වන්න පුළුවන්. චමරිගේ තියෙන්නේ 20 ජාත්‍යන්තර පිටියේ ඇවරේජ් එක 26ක් සහ ස්ට්‍රයික් රේට් 112ක් විදියට. ඉමේෂා මේ විදියට දිගටම දක්ෂව දැක්කොත් හොඳ ක්‍රීඩිකාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම චමරිට දැන් අවුරුදු 36ක් වෙනවා. ඒ වගේම ආසන්න කාලේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානට එරෙහිව හොඳ ජයග්‍රහණ වාර්තාවක් 20 පිටියේ තියාගෙන යනවා. ඒ අවසාන වතාවට ඔවුන් මුහුණ දීපු තරඟ 5න් 4ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟය අවසන් කරනකොට ඔවුන්ගේ රන් රේට් එක 9.31ක් විදියට තමයි හොඳාගේ එක තිබිලා තියෙන්නේ. ඒ වගේම පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව T20 ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විසින් මේ පළවෙනි වතාවට. ඒ වගේම මේ ඉමේෂා දුලානි ලබා ගත්තේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව 20 තරඟයකදී ශ්‍රී ලංකින් කාන්තාවක් ලබාගත් වේගවත්ම සහ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව. ඒ වගේම ඉමේෂා දුලානි ලබාගත් ලකුණු 101න් 172.2ක්ම ලබාගෙන තියෙන්නේ 6 පාර සහ 4 පාර මගින්. අය 6 පාර එකක් 4 පාර 17ක් එල්ල කරලා තියෙනවා. ඒ වගේම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාන්තා 20 තරඟයකදී කණ්ඩායමක් හඹාගෙන ගිහිලා ජයග්‍රහණය කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි මේ 177. ඒ වගේම ඉමේෂා දුලානි විසින් පිටවන ලද තවත් සුපිරි වාර්තාවක් තියෙනවා. ඒක තමයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි 20 තරඟේ ක්‍රීඩා කරන්නේ 2009 දී. ඊට පස්සේ 2019 දී තමයි අවුරුදු 10කට පස්සේ චමරිය අතපත්තු විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලබාගත් පළවෙනි 20 ශතකය වාර්තා කරන්නේ. ඒ 2019 සැප්තැම්බර් 29 ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඇය පන්දු 66කින් ලකුණු 113ක් ලබා ගනිමින්. ඉතින් එතනදී ඇයට අවුරුදු 29ක් වෙනවා ඒ ශතකය ගන්නකොට. එතන ඉඳලා දැන් අවුරුදු 7කට ආසන්න කාලයක් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි වතාවට තමයි චමරිගෙන් පස්සේ ඉමේෂා දුලානි ශතකයක් වාර්තා කරන්නේ. නමුත් විශේෂත්වය වන්නේ ඉමේෂා දුලානි තමන්ගේ 20 ශතකය වාර්තා කරන්නේ ඇයට අවුරුදු 24ක්ව පැවතියදී. ඉතින් චමරි වාර්තා කරන්නේ පළවෙනි ශතකයේ 29 දී, ඉමේෂා දුලානි 24 දී. එතකොට අපිට කියන්න පුළුවන් ඉමේෂා දුලානි තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ මේ වෙනකන් ලාභාලතම ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ 20 ශතකයක් වාර්තා කරපු. අන්නේ විදියට ඉමේෂා දුලානි මේ තරඟයේදී චමරිත් අභිභවා ගිහිලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අංක 1 වෙලා තියෙනවා. ඒ වගේම මේ තරඟයේදී ඉමේෂා දුලානි පත් වෙනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනම ෆෝමැට් එකකින් ශතකයක් ලබාගත් 5 වෙනි ක්‍රීඩිකාව විදියට. මීට පෙර ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තියෙන 1998 දී. එෙහිදී එකම එක ක්‍රීඩිකාවක් විසින් ශතකයක් ලබාගෙන තිනවා ඒ චමනි සෙනවිරත්න. ඊළඟට වන් ඩේ ඉන්ටර්නැෂනල් වල චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න ශතක ලබාගෙන තියෙනවා. ඊළඟට
මේ T20 වල තමයි ඉමේෂ් අදුලානි ශතකයක් ගත්තේ. ඒත් එක්ක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනම ෆෝමැට් එකකින් ශතකයක් ලබාගත්ත පස්වෙනි ක්‍රීඩිකාව තමයි ඉමේෂ් අදුලානි. ඉතින් මේ වගේ ක්‍රිකට් ලෝකයේ උණුසුම් පුවත් එසනින් දැනගන්න මගේ දිනු ක්‍රිකට් හබ් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඉමේෂ් අදුලානිගේ මේ ශතකය ගැන මේ තරඟය ගැන වගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.